තමන්ගේ දරුවන්ට අනාගතයේ හොඳ අනාගතයක් හදලා දෙන්න හීනමවන. තාම ෆවුන්ඩේෂන් එක දාගෙන බිත්ති ටිකවත් හරියට බැඳ ගන්න බැරි වෙච්ච අවුරුදු 10 15 ෆවුන්ඩේෂන් එකට සීමා වෙච්ච ගේ ගොඩ නගා ගන්න. මිනිස්සු කාර් වෑන් වලින් සුඛෝපභෝගී වාහන වලින් ගමන් බිමන් යනකොට හන්දියට වෙලා බස් එකක් එනකන් පැයක් විතර බලාගෙන ඉන්න ඔබට හිතේ ලොකු ආසාවක් ඇති වෙනවා Tamante කියලා දවසක වාහනයක් ගන්න. ඒ හීන ජයග්‍රහණය කරන්න. ඇයි ඔබට සමාජ මාධ්‍ය හරියට පාවිච්චි කරලා ඔබේ හීන ජයග්‍රහණය කරන්න බැරි කියන ප්‍රශ්නය යොමු කරලා ඒ ප්‍රශ්නය අපි නගද්දී ඔබට නැගෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. අන්න ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න තමයි හන්තාන සඳගිරි මහසෑ සමාජ මාධ්‍ය වැඩමුළු මාලාව අපි සඳගිරි මහසෑ පුදබිමේ පවත්වන්නේ. මෙතන සිට කතා කරමු. මේ වෙලාවේ මම ඔයාලට පුංචි උදාහරණයක් කියනවා. මට FM මයික් එක ඕන. උදාහරණයක් කියනවා. කුරුණෑගලින් එනවා මෙතන ඉන්නවා වගේ මේ පින්බිම පිරෙන්න මේ වෙලාවේ ඉන්න තරුණ තරුණියන් අතරින් බොහෝ දෙනෙක් මම මොකද්ද පටන් ගන්නෙ? මම ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද? මම නිෂ්පාදන කටයුත්තක් පටන් ගන්නෙ කොහොමද? මට වෙල්ඩින් වැඩ පුළුවන්, වාහන රෙපෙයාර් කරන්න පුළුවන්, මොනවා හරි වෘත්තීය හැකියාවක් ඔබට තියෙනවා. නමුත් ඔබට ප්‍රශ්නයක්, ඔබට ජොබ්ස් හම්බෙන්නේ නැහැ. ඔබට පාරිභෝගිකයින් කස්ටමර්ස්ලා ඔබේ සේවය අවශ්‍ය කරන පිරිස් ඔබට හොයාගන්න එක ගැටලුවක් වෙන ඇති. මම කොහොමද මේ වැඩේ මේ මගේ හැකියාව තුලින් මම ඉස්සරහට යන්නේ? මගේ මේ නිෂ්පාදන කාර්යය තුලින් මම කොහොමද ඉස්සරහට යන්නේ? මගේ ව්‍යාපාරය තුලින් මම කොහොමද ඉස්සරහට යන්නේ? මගේ මේ වගා ක්ෂේත්‍රය තුල වගාවන් හරහා වගා කිරීමෙන් මම කොහොමද මගේ අනාගත ජීවිතයේ හීනවලට යන්නේ? මම මේ වැඩේට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දැන් රටේ තරුණ අය පටන් ගන්න තියෙනවා. මම කොහොමද ඒක පටන් ගන්නෙ කියලා ඔබට ප්‍රශ්නයක් ඇති. ඔබ වගේම ඔය ආසාව තිබුණ, බලාපොරොත්තුව තිබුණ, උනන්දුව තිබුණ, ජීවිතේ 1000ක් ප්‍රශ්න තිබුණ, ඉටිරෙදි ගහපු පුංචි පැලක හිටපු එක කොල්ලෙක් කුරුණෑගල ඉඳලා අපේ සඳගිරිසෑ වැඩමුළු මාලාවට දවසක් එනවා. මගෙන් වැඩසටහන් ඇවිල්ලා ඔහු දෙපාරක් බැනුම් ඇහුවා කියලා මට ඊයේ පෙරේද මතක් කරා. මේ තරුණයා ඇවිල්ලා සඳගිරිසෑයේ බස් එකේ ඇවිල්ලා සඳගිරිසෑයට ඇවිල්ලා වැඩමුළුවට කලින් දවසේ මම හිතන්නේ වැඩසටහනට ඇවිල්ලා පන්සලේ ඉඳලා අපේ වැඩමුළුවට සම්බන්ධ වෙනවා. ඔහු කරන්නේ හෙල්මට් රිපෙයාර් කරන එක. හෙල්මට් රිපෙයාර් කරන මේ තරුණයා Facebook page එකක්වත් නැහැ සඳගිරිසෑයට